හයි අද මම බලාපොරොත්තු වෙන්නේ වලට වීඩියෝ එකකින් කියන්න ජර්මනි වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් කොහොමද මේ ලැන්ග්වේජ් ලෙවල්ස් කරන්න කියලා. ඉතින් ජර්මනි කියන්නේ ඉංග්ලිෂ් ගොඩක් අඩුවෙන් යූස් කරන කන්ට්‍රි එකක් යුරෝප් වල. ඒ කියන්නේ යුරෝප් වල හැම කන්ට්‍රි එකක්ම වගේම ඉංග්ලිෂ් වලට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. ඉතින් ඉංග්‍රීසි පුළුවන් වුණත් එයාලා ප්‍රයොරිටි එක දෙන්නේ යාළගේ ලැන්ග්වේජ් එකට. ඉතින් ඔයාලා මයිග්‍රේට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඩෙෆිනට්ලි ඔයාලට ලැන්ග්වේජ් එක ගැන ගොඩක් නොලෙජ් එකක් තියෙන්න ඕන සහ මේ එක්සෑම්ස් ටිකත් කරගන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද මේ ලෙවල්ස් එන්නේ කියලා. ෆස්ට් ලෙවල් එක එහෙම නැත්නම් අපි කියමු බේසික් ලෙවල් එක කියන්නේ A1 bis A2. ඒ කියන්නේ A2 and A1 to A2. ඉතින් මේක ඔයාලට ගොඩක් වෙලාවට ලංකාවදී කරන්න වෙයි. සමහර විට වීසා එකට මේක ගොඩක් අවශ්‍ය වෙනවා. එතනදී මේ එක්සෑම් එක අනිවාර්යෙන් ඔයාලගේ ඒකට පෙන්නන්න වෙනවා. A1 bis A2 කියන එක A1 A2 ඊට පස්සේ මේක තමයි බේසික්ම ලැන්ග්වේජ් ලෙවල් එක. ඊට පස්සේ එන ලෙවල් එක තමයි B1. B1 කියන්නේ ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඉතින් ඒක ඔයාලට මෙහෙදි කරන්න පුළුවන් ජර්මනි වලට. ඒවලදී ගොඩක් ඉන්ස්ටිටියුට් තියෙනවා. ඉතින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් Volksschule, ඒ කියන්නේ VHS. එතකොට අනිත් තව ගොඩක් ඉන්ස්ටිටියුට් තියෙනවා. එක සිටිස් වලට. ඉතින් Volksschule කියන්නේ ජර්මනි වල හැමතැනම තියෙන ඉන්ස්ටිටියුට් එකක්. ඉතින් මේ එක්සෑම් එක ටෙල්ක් විදිහට කරන්න පුළුවන්. ටෙල්ක් එක්සෑම් එක. ඊට පස්සේ ඇඩ්වාන්ස් එකක් ලෙවල් එක B2 කියන්නේ B2. B2 එක ඔයාලා මෙහි අවුස්බිල්ඩුන් එකක් කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට B2 ලෙවල් එක ඕනමයි. B1 එක කියන්නේ B1 ලෙවල් එකනොත් ඔයාලට අවුස්බිල්ඩුන් කරන්න පුළුවන්. නමුත් ඔයාලා හොඳ අවුස්බිල්ඩුන් එකකට යන්න ඉන්නවා නම් ඔයාලට B2 ලෙවල් එක ඩෙෆිනිට්ලි කරන්න වෙනවා. ඉතින් ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් එක විදිහට C1 bis C2 කියන්නේ C1 to C2 කියන්න පුළුවන් එක යුනිවර්සිටි එන්ට්‍රන්ස්. ඒක ගොඩාක්ම ඇඩ්වාන්ස් ලෙවල් එක. ඉතින් මේ විදිහට තමයි මේ ලැන්ග්වේජ් ස්ටෙප්ස් ටික එන්නේ. ඉතින් අනිවාර්යෙන් මයිග්‍රේට් කරන්න ඉන්න කෙනෙක් නම් මම කියන්න ඕන ඔයාලට ලැන්ග්වේජ් එක ගොඩක්ම ඉම්පෝර්ටන්ට්. ලැන්ග්වේජ් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඔයාලට මොනතරම් ඉංග්‍රීසි නොලෙජ් එකක් තිබුණත් ඒ qualifications තිබුණත් you had to do these levels steps. ඉතින් ඒක very important. especially අවුස්බිල්ඩුන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම කිව්වා වගේම මේ ලැන්ග්වේජ් ලෙවල්ස් ගොඩක් දුරට කරන්න ඕන. ඒ වගේම තව දුරටත් මේ ගැන ඉන්ෆර්මේෂන්ස් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. අපි තවත් දුරටත් ඒ ගැන කතා කරමු. ඉස්සරහට මම බලාපොරොත්තු වෙන අවුස්බිල්ඩුන්ස් ගැන පොඩ්ඩක් පැහැදිලිව වීඩියෝ එකක් ගේන්න. මොන අවුස්බිල්ඩුන්ස්ද, කොහොමද ඒවා කරන්නේ, කොහොමද රෙජිස්ටර් වෙන්නේ, මොන ඉන්ස්ටිටියුට් වලද, ඒකට අවශ්‍ය වෙන qualifications. ඒ ගැන අපි තව ලස්සන වීඩියෝ එකකින් කතා කරමු. Okay, then bis dann. Ciao.